ඔව් වැඩි කරනකොට නම් රුපියල් 10 12 වැඩි කරන්න. අඩු කරනකොට රුපියල් 2යි. පුදුම වැඩක්. මේ වැඩි වීම කොහොමද දරා ගන්න පුළුවන්ද? අමාරුයි දැන් අනිත් ඒවත් කොහොම අමාරුයිනේ. හැමදේම. ඔව්. අඩු කරාට වැඩ කරන්න තයි හැමදාම වැඩි වෙනවා විසක් අඩු වෙන්නේ නැහැ ඉතින්. කවුරු ආවත් ඔච්චර තමයි. කොහොමද හයරම ගන්න වැඩි කරනවද? නෑ ඉතින් කොහෙද තීන හයර ගන්න නැත්නම් අන්තිමේට හයර අඩු කරොත් ඒක. ඒක තීන කාට දුවනවා? නා ගන්න පාඩු වල දුවනවා අයියේ. ඉතින් මේ වගේ වැඩි වීම කොහොමද ප්‍රීමියම් දාන්නේ? බලා ගන්න බෑ තමයි වෙන්නේ මොනවා කරන්නද ඉතින්. වැඩක් නෑ කියන විදිහට මොකුත් කරන්නේ නෑ. කියන අඩු කරනවා ටික ඔක්කොම වැඩි වෙලා තමයි යන්නේ. ඔව් ඉතින් ඇත්තටම අපි මේ දුර රස්සාවල් වලට යන මිනිස්සු ඉතින් අපිට පෙට්‍රල් මිල අඩු කරලා තමයි ඉතින් අපි ඉල්ලන්නේ. මොකද අපේ තෙල් ගැව්වම ඉතින් අපේ පඩි ඒ විදිහම ඉවර වෙනවා. ඉතින් දැන් මේ තව මේ රට යන විදිහට ඉතින් ගියොත් අපිට බයිසිකලයක්වත් වදින්න බැරි වෙනවා. නෑ දැන් තමයි දන්නේ ඇත්තටම. මොනා කරන්නද? අපිට ඕනේ තෙල් මිල වාර වෑලා ලස්සනට ලංකාව හදාගෙන අපි මිනිස්සුන්වත් හදාගෙන ජීවත් වෙන්න. අපිට ඒ දේ ඕනේ වයින්ද මාතල කාලා ඔක්කොම ගියා. දැන් අපිට කෙලවලා තියෙන්නේ. 92ද? ඔව් දැන් තමයි දන්නේ. ඉතින් ඒක ඉතින් මම හිතන්නේ අසීරුයි. දැන්ට අපි අමාරුවෙන් තමයි අපි දැනුත් වැඩ කරන්නේ. ඉතින් මිනිස්සු කැමති නැහැ ගණන් වැඩි කරනවට. ඉතින් මේ ප්‍රශ්නේ මත අපිට ලොකු දුෂ්කරතාවයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක එච්චර සාධාරණ නෑ කියලා.